සුබ දවසක් සියලුම දෙනාටම. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 10 ශ්‍රේණියට අදාළව 10 ශ්‍රේණියේ ගණිතයේ පළවෙනි පාඩම පරිමිතිය. හරිද? පරිමිතිය ගැන තමයි අද අපි කතා කරන්නේ. ඔයාලා 6 වසරේ ඉඳන්ම ඉගෙන ගන්නවා පරිමිතිය සම්බන්ධයෙන්. මේ 10 වසරට අදාළ කොටසේ තියෙන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන විදිය. මුලින්ම ගත්තොත් ඔයාලා සමචතුරාශ්‍රයක එතකොට ඍජු කෝණාශ්‍රයක වෙනත් ඕනෑම තල රූපයක සම්ප්‍රයුක්ත තල රූපයක පරිමිතිය හොයන්න ඔයාලා දන්නවා. හරිද? ඒ වගේම සංයුක්ත රූපවල, ඒ කියන්නේ තල රූප කීපයක් එකතු වෙලා හැදෙන තල රූපවලත් පරිමිතිය හොයන්න ඔයාලා දන්නවා. මම හිතනවා මතක ඇති කියලා. හරිද? 10 වසරට අදාළව කොටසේ තියෙන්නේ වෘත්තය, කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක ඡාප දිග හොයන්නේ කොහොමද? එතකොට කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය හොයන්නේ කොහොමද කියන කොටස. හරිද? ඔයාලා වෘත්තයක පරිධිය හොයන්න දන්නවා. වෘත්තයක පරිධිය හොයන්න දන්නවා. වෘත්තයක පරිධිය හොයන සූත්‍රය තමයි 2πr කියන්නේ. නේද? මතක ඇති නේද? 2πr. 5 කියන්නේ 7 22, r කියන්නේ ආරය. වෘත්තයේ ආරය. හරිද? අපි අද කොටසේදී කතා කරන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක කොහොමද හොයන්නේ කියලා. පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ මොකක්ද ඉස්සෙල්ලා කියන්නකෝ. කේන්ද්‍රික ඛණ්ඩයක් කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩය කියලා කියන්නේ දරුවනේ අරයන් වෘත්තයක අරයන් දෙකක් සහ වෘත්තයේ පරිධියෙන් කොටසක්. නැත්නම් ඡාප කොටසකින් සීමා වෙච්ච ප්‍රදේශයට තමයි අපි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. මේ වෘත්තයේ අරයන් දෙකක්, මේ වෘත්තයේ පරිධියෙන් කොටසක් නැත්නම් ඡාප කොටසක්, මේ තුනම සමන්විත වෙච්ච කොටසකට තමයි අපි කියන්නේ කේන්ද්‍රික ඛණ්ඩයක් කියලා. එතකොට මෙන්න මේ අරයන් දෙක, මම මේ r කියලා දාලා තියෙන්නේ අරයන් දෙක අතර තියෙන මෙන්න මේ කොණයට අපි කියනවා කේන්ද්‍ර කෝණය කියලා දරුවනේ. මොකක් කියලාද කියන්නේ අපි? කේන්ද්‍ර කෝණය කියලා. නැත්නම් කේන්ද්‍ර ඛණ්ඩයේ කෝණය. අපි ඒක θ විදිහට හඳුන්වනවා. θ. මෙන්න මේ කියන සංකේතයෙන් තමයි අපි හඳුන්වන්නේ. සූත්‍රයේ ඉදිරියට අපිට අවශ්‍ය වෙනවා. තේරුණාද? අපි ඊළඟ කොටසට යමු. කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපයේ දිග. මේ අපි වෘත්තයක පරිධිය හෙව්වට අපි මේ ඡාප කොටසක දිග හොයා ගන්න ඕන. අපි ඒ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපයේ දිග හොයන්න අපි ඊළඟට යමු. ඊළඟට අපි කතා කරන්න යන්නේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපයේ දිග. කේන්ද්‍රික ඛණ්ඩයක ඡාපයේ දිග. ඡාපය කියන්නේ දරුවනේ මෙන්න මේ කොටසට. මෙන්න මේ කොටසට තමයි ඡාප දිග කියලා කියන්නේ. එතකොට මේ ඡාප දිග හොයාගන්නේ කොහොමද? ඒකට අපිට සූත්‍රයක් තියෙනවා දරුවනේ. සූත්‍රය තමයි කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සමානයි 2πr ගුණ කිරීම 360 θ. මේ කේන්ද්‍ර කෝණය අංශක බිඳුවේ ඉඳන් අංශක 360 දක්වා ඕනෑම අගයක් ගන්න පුළුවනි. තේරුණාද? එතකොට මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයනකොට මෙන්න මේ සූත්‍රය තමයි අපි පාවිච්චි කරන්නේ. හරිද? හැම විටම සූත්‍රයක් තියෙනකොට සම්පූර්ණ සූත්‍රය ලියන්න පුරුදු වෙන ධර්මයි. කොහෙවත් කෑලි ලියන්න යන්න එපා. හරිද? විභාගවලදී අනිවාර්යෙන්ම මේ සූත්‍ර වලටත් සූත්‍ර ලියලා තියලා, කියන්නේ සූත්‍ර වලටත් යම්කිසි ලකුණු ප්‍රමාණයක් හම්බ වෙනවා.
හරි අපි ගානක් හදනකොට මුල සිට අග දක්වා බොහොම පිළිවෙලට පරීක්ෂකවරයාට පැහැදිලි වෙන ආකාරයට තමයි අපි පිළිතුරු සපයන්න ඕන. කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සමානයි 2πr ගුණ කිරීම 360න් θ. අපි බලමු මෙන්න මේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග හොයන්නේ කොහොමද කියලා. හරිද? ඡාප දිග කොහොමද හොයන්නේ? හරි. 2 ලිව්වා, 2 ලිව්වා, 5 වලට ඒක නියතයක් 7න් 22. r කීයද? සෙන්ටිමීටර් 7යි. එහෙනම් 7 ලිව්වා. එතකොට θ කීයද? කේන්ද්‍ර කෝණය කීයද? මේ විදිහට දාන්නේ මොකද්ද? අංශක 90යි. ඔයාලට මෙතෙන්ට ලේසියෙම ආදේශ කරගන්න පුළුවනි දරුවනි. ඔයාලා දන්නවා මේකේ කොහමද? මේක 4න් 1යි කියලා ගන්න පුළුවන්. මොකද 90 360 මේ 360 බෙදෙන නිසා. හරිද? මෙන්න මේ විදිහට අපි දන්න දත්ත ආදේශ කරා උඩ යට බෙදෙන ඒවා අපි මාක් කරගමු. මේකෙදී මේ 7ට මේ 7 කැපෙනවා. 7ට 7යි. ඊට පස්සේ මෙතන 90ට මං ඉස්සෙල්ලා 10න් බෙදුවා. 10න් බෙදුවා කියන්නේ බිඳුවට බිඳුවක් කැපෙනවා. ඊට පස්සේ මෙතනට 9 වරක් 1යි, මෙතනට 9 වරක් 4යි. මේ 4 ආයෙ බෙදෙනවද මේ වගේ? ඔව් බෙදෙනවා. මෙතෙන්ට 2 ගොඩවල් 1යි, 4ට 2 ගොඩවල් 2යි. ආයෙ බෙදෙනවා 22යි 2. මෙතෙන්ට 2 ගොඩවල් 1යි, මෙතෙන්ට 2 ගොඩවල් 11යි. එහෙනම් උඩ කීයක් ඉතුරුද? මෙතන 1යි 11යි 1යි 1යි. එහෙනම් 11 වරක් 1 11යි. එතකොට හරේ 1යි තියෙන්නේ. එහෙනම් 1යි. එහෙනම් මේකේ උත්තරේ කීය දෙන්නේ? සෙන්ටිමීටර් 11යි. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාපයේ දිග කීයද? සෙන්ටිමීටර 11ක් වෙනවා. තේරුණාද? මේ විදිහට තමයි කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සොයාගන්නේ. ඊළඟට යමු අපි කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. ඊළඟට බලමු කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයන්නේ කොහොමද කියලා. හරිද? කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය හොයනකොට මම කේන්ද්‍රික ඛණ්ඩයක් හැන්දා ආරය සෙන්ටිමීටර් 14ක් වෙන කේන්ද්‍ර කෝණය මෙතන අංශක කීයක් වෙනවද? අංශක 90ක් වෙන කේන්ද්‍රික ඛණ්ඩයක් ඇඳලා තියෙනවා. මේකේ පරිමිතිය තමයි මට අවශ්‍ය වෙන්නේ. පරිමිතිය කොහොමද හොයන්නේ? අපි බලමු. අපි ඡාප දිග හොයන්න දන්නවද නැද්ද? ඡාප දිග හොයන්න දන්නවා. අපි ඡාපයේ දිග හොයන්න දන්නවා. එහෙනම් මේකේ පරිමිතිය හොයන සූත්‍රය තමයි දරුවනේ 2πr ගුණ කිරීම 360න් θ එකතු කිරීම 2r. මේ 2r කියන්නේ මොකක්ද? ඒ දරුවනේ අපි කිව්වනේ පරිමිතිය කියන්නේ තල රූපයක සම්ප්‍රත තල රූපයක වටේම දිග. හරිද? එහෙනම් මේකේ අපි ඡාප දිග හොයාගන්න දන්නවා. එහෙනම් ඉතුරු අරයන් දෙකක් තියෙන්නේ. එහෙනම් අරයන් දෙක තමයි අපිට එකතු කරන්න වෙන්නේ. ඒ නිසා තමයි මේ 2r කියලා දැම්මේ. අරයන් සමානයිනේ. අරයන් සමාන. එහෙනම් මෙන්න සූත්‍රය. දැන් තියෙන්නේ බොහොම ලේසි වැඩක්. මේක ආදේශ කරන්න විතරයි. එහෙනම් 2πr 5 කියන්නේ 7න් 22 r කියන්නේ කීයද? සෙන්ටිමීටර් 14යි. එහෙනම් 14යි. එතකොට θ කීයද? කේන්ද්‍ර කෝණයේ අංශක 90යි. එකතු කිරීම 2r. 2 ගුණ කිරීම r 14යි. හරිද? එහෙනම් උඩ යට බෙදෙන ඒවා හරය ලවය බෙදෙන ඒවා අපි බෙදමු. කොහමද? මේ 7ට 7 ගොඩවල් 1යි. මේ 14ට 7 ගොඩවල් 2යි. එතකොට මම මේක 10න් බෙදුවා. ඊට පස්සේ 9න් බෙදනවා. 9 ගොඩවල් 1යි. 9 ගොඩවල් 4යි. ආයෙ 2න් බෙදන්න පුළුවන්. 4ට 2 ගොඩවල් 2යි. 2ට 2 ගොඩවල් 1යි. ඒ වගේම 2ට 2 ගොඩවල් 1යි. මෙතෙන්ට 2 ගොඩවල් 11යි. ඔයාලා මට කියන්න මේ 14යි
මෙතන තියෙන මේ දෙකයි කපන්න පුළුවන්ද? මම කලින් වතේ. එහෙම බෙදන්න බෑ. තේරුණාද? මොකද මෙතන මේ රීතිය තියෙනවා. එකතු කිරීම තියෙනවා. හරිද? එහෙම බෙදන්න බෑ. ඒක තේරුම් ගන්න. දැන් හරි නේද? මේක වෙනම කොටසක්. මම ඒක වරහන් දැම්මත් කමක් නෑ. මේ පැහැදිලි වෙන්න ඕන නිසා වරහන් දැම්මත් නැතත් ප්‍රශ්නයක් නෑ. කොහොම හරි මේ කොටසත් එක්ක බෙදීම් කරන්න බෑ අර පැත්ත අපිට. තේරුණාද? එකතු කිරීමෙන් හෝ අඩු කිරීමෙන් හෝ පැත්තෙන් අපිට බෑ එහෙම මේව කරන්න. හරිද? බෙදන්න. හරි. දැන් මේ කොටස හරි නේද? හරි. එහෙනම් මේකේ උඩ ලවයේ කීයක් ඉතුරුයිද? 11 2 ඉතුරුයි. එහෙනම් 11 2 22යි. ඒ හරේ එකයි ඉතුරු. එහෙනම් එකවරක් එකයි. ඊට පස්සේ මට කියන්න මෙතන එකතු වෙන්න ඕන. හරිද? දෙවරක් 14 28යි. එහෙනම් එකතු කිරීම 28. නම් උත්තරේ එන්න ඕන මෙතන 50 සෙන්ටිමීටර් කියලා. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කීයද දරුවනේ? සෙන්ටිමීටර් 50යි. හරිද? එහෙනම් අයි වරහන් දෙන්න කියලා හයි. එහෙනම් මෙන්න මේකයි සූත්‍රය. මේ සූත්‍රය හරියටම මතක තියාගන්න ඕන. තේරුණාද? අපිට මේ පාඩමේ තියෙන සූත්‍ර දෙකක් තියෙන්නේ. එකක් ඡාප දිග හොයන සූත්‍රයේ. ඡාප දිග හොයන සූත්‍රය මොකක්ද? 2πr ගුණ කිරීම 360න් θ. මෙන්න මේ සූත්‍රය තමයි මේ පාඩමට අදාළව මතක තියාගන්න ඕන කොටස. තේරුණාද? හරිද? ඊට පස්සේ සංයුක්ත තල රූප තමයි දෙන්නේ පරිමිතිය හොයන්න. ඒ කියන්නේ තල රූප කිහිපයක් එකතු කරලා හදපු රූප තමයි දෙන්නේ. එතකොට ඒ වගේ කොටස් කරගෙන අපිට පරිමිතිය හොයන්න තමයි තියෙන්නේ. හරිද? අපි ඒ වගේ ගැටලුවකුත් කතා කරමු. හරිද?